මේ තියෙන්නේ මම ගෙදර හදාගන්නපු මිංචි පැලයක්. අතු කැබලි කිහිපයක් පැල කරලා හිටපු ගන්නපු පොඩි පෝච්චි එක තමයි මේ මිංචි පැලේ මම හදාගෙන තියෙන්නේ. අද මම මේකෙන් අතු කිහිපයක් කපලා මිංචි සම්බෝලයක් හදන්න තමයි යන්නේ. ඒක ටිකක් සැරට රසට හදන්න පුළුවන් එකක්. කැමති දේවල් එකතු කරන්න පුළුවන් තමන් කැමති විදියට. මම අද මේක හදාගත්තේ මේ අතු කිහිපයක් කපලා හොඳට හොදලා අරගෙන ඒකට තක්කාලි, අමු මිරිස්, ගම් මිරිස්, කෑලි මිරිස්, ලුණු මේ වගේ අමුද්‍රව්‍ය කිහිපයක් එකතු කරලා හොඳට හෑන්ඩ් මික්ස්චර් එකකට දාලා හදාගත්තා. හොඳට බ්ලෙන්ඩ් කරගත්තා ඒ ටික. ඉතින් මේක හරිම රසයි. රොටි එක්ක හරි සුදු බත් එක්ක හරි උණුවෙන් කනකොට මේක හරිම රසයි. අර සැර ඕන වෙලාවට මොනවා හරි සැරට දෙයක් නැති වුණාම මේ වගේ සම්බෝලයක් හරි ඉක්මනටම හදාගෙන ඇති වෙන්න අපිට කන්න පුළුවන්. හරිම රසයි. try කරලා බලන්න. හරිම ලේසි රෙසිපි එකක්.